සල්ලි නැත්තම් ඒ දවස්වල මට මතකයි මැරියට් හෝටලේ ළඟ ඉඳගෙන එකෙක් ෆොටෝ ගහනවා මැරියට් කියන හෝටලේ බෝඩ් එක අල්ලගෙන අන්න ඌත් එක්ක ගිහිල්ලා මැරියට් හෝටලේ විකුණලා ඒක මහින්දගේ කියලානේ කියන්නේ විකුණලා ඒ සල්ලිත් අරගෙන අර නෝනා කෙනෙක් කිව්වා උගන්ඩාවේ සල්ලි තියෙන කියලා ඒ නෝනත් එක්ක කරගෙන ගිහලා ඒ උගන්ඩාවේ සල්ලි ටිකත් අරගෙන ඒ වගේම තව බානවා දැක්ක කිව්වා ලැම්බෝගිනි 18ක් උණු උණුවේ බානවා දැක්ක කිව්වා ලැම්බෝගිනි 18ක් අන්නේ සල්ලිත් ඒ ටිකත් විකුණලා අපිට රජයට ගන්න පුළුවන් බාර ගන්න ඒ ටිකත් විකුණලා එතකොට රත්තරන් 80ක් ඉන්නෝ කියලා කිව්වා රත්තරන් මාර විදියට මිල ගිහලා තියෙන්නේ විකුණපල්ලා අරගෙන විකුණලා ඒ සල්ලිත් ගනිilla බල්ලන්ට මාල ඕනේ නැහැ ඒ පවුන් 90ක් විකුණපල්ලා විකුණලා අර රිලව් ගනින්න ගිය සල්ලි ටික රිලව් ගනපු ඇමතියාගේ බෙල්ල මිරිකලා හරි උගෙන් ඒ සල්ලිත් අරගෙන මිනිස්සුන්ගේ තෙල් සහ ගෑස් මිල අඩු කරලා මිනිස්සුන්ට සහනයක් දීපල්ලා ඒක නිසා පච කියන්න එපා පච වලින් පච වහන්න එපා හැබැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා කරුණාවෙන් මොනවා වැඩි කළත් කමන්නේ සබන් කුඩු නම් වැඩි කරන්න එපා ඩෝබිලාට හොදන්න සබන් කුඩු ගන්න ගිහිල්ලා මැරෙනවා